ඒ කියන්නේ වාගේ මහා ලොකු රිසල්ට්ස් වල වෙනසක් ඕන නම් වාගේ ජීවිතෙත් මහා ලොකු වෙනසක් වෙන්න ඕනේ වැඩ කරන විදිහේ. සියලු පව් අතෑරලා වෙනම සම්පූර්ණයෙන් ආයි ජීවිතයක් නැහැ. ඒ ලෙවල් විතරයි වගේ මට්ටමට වෙනස් වෙන්න ලෑස්ති නම් ඉතින් ඒ කමිට්මන්ට් එක දෙන්න ගොඩක් පිටින් ඕන උනාට අභ්‍යන්තරිකව ඕන වෙලා නැති වගේ ප්‍රශ්නයක් ගොඩක් අයට තියෙන. ඇත්තටම ඕන නම් මේක හරියට තේරුම් අරගෙන වා ලෑස්ති නම් ඒ කියන විදිහට කරන්න. වා ලෑස්ති නම් ෆෝන් එකේ වෙන කිසිම දෙයක් එක විනාඩියක්වත් දවස පුරා නොකර මාස 6ක් ගත කරන්න. ඔයාලා ඇස්ති නම් දැනට වාගේ කාලේ නාස්ති වෙන සියලු හේතු මාස 6කට ඒවට බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. ඒක කියන්න පුළුවන් කරන්න බෑ. ෆෝන් එකක් අතාරින්න මොන අමාරුවක්ද තියෙන්නේ? තමන්ගේ කාලේ නාස්ති වෙන්න දැනට තියෙන හේතු ටික බලන්නකෝ. නිකන් මතක් කරන්න ප්‍රධාන හේතු 3ක් මතක් කරන්න. ඒව නතර කරන්න ලේසියක්ද? ඒකට මාර කමිට්මන්ට් එකක් එන ගටක් ඕනේ ඒකට. ඒක දින එකයි බලන්න ගතේ බල්ලා එනවා බලන්නේදී මෝඩ හරක දැන් පාඩම් කරන්නේ උදේ ඉඳන් හිතාගත්තේ වුනේ කී බලනවා. හරිද? ඒක තමයි යන්නේ. ඒක තමයි මේකට බය හිතනවා. ඉතින් බය හිතන එක හොඳයි. ඒක පාවිච්චි කරලා හරි කල් ක්‍රියාව හරි ගස්ස ගන්නවා නම් ඉතින් මේ ඒ තියෙන කාලේ ඇතුලෙන් අපි දකිනවා යම් ළමයි ප්‍රමාණයක් ඉන්නවා රිසල්ට්ස් ආවට පස්සෙත් සමහරක් S1 F2 වගේ රිසල්ට්ස් අරගෙන සමහරක් වෙලාවට මම ඔය කතා කරවලා එහෙමත් තියෙනවා ස්පෙෂල් මීටින්ග්ස් වල මම මේ පාරත් එහෙම ළමයි හම්බුනොත් මම කතා කරවන්නම් ඒ රිසල්ට්ස් ආවට පස්සේ ගන්න ස්පෙෂල් මීටින් එකේ සාමාන්‍යයෙන් එහෙම ළමයෙක් දෙන්නෙක් මම කතා කරවනවත් එක්ක ඔය ගිය පාරද ඊට කලින් පාරද මතක නැහැ කෑගල්ලි ළමයෙක් ඔෂාන් කියලා කතා කරේ F2යි S1යි ෆස්ට් එක ඊළඟ එක A2යි B1යි ජපුර හරි මොරටු නෙවෙයි මම හිතන්නේ ජපුරද කොහෙද ඉංජිනේරින්ග් සිලෙක්ට් වුණා. ඉතින් අර එහෙම තියෙනවා. ඉතින් එහෙම වෙනස් කරන උන් ඉන්නවා. ඒත් අර කිසිම මීටර් එහෙම නෙවෙයි ඕ ලෙවලුත් ඒ 6ක් 17ක්ද තියෙන. එහෙම අර මාරම ලෙවල් එකේ එහෙම කරපෙව් නෙවෙයි. අතෑරලා දාලා මෙලෝ දෙයක් කරගන්න නැහැ කියලා. ඔහේ දාලා ඉන්නේ උන්. අර ඒ වෙනස් වීම තමයි යෝන්නේ. ඒ කියන්නේ වාගේ මහා ලොකු රිසල්ට්ස් වල වෙනසක් ඕන නම් වාගේ ජීවිතෙත් මහා ලොකු වෙනසක් වෙන්න ඕනේ වැඩ කරන විදිහේ. සියලු පව් අතෑරලා වෙනම සම්පූර්ණයෙන් ආයි ජීවිතයක් නැහැ. ඒ ලෙවල් විතරයි වගේ මට්ටමට වෙනස් වෙන්න ලෑස්ති නම් ඉතින් ඒ කමිට්මන්ට් එක දෙන්න ගොඩක් යොන්න බෑ. මොකද මොකද දවලුත් කිව්වා දැන් මම ඉස්සරහට ස්පෙෂල් මීටින් එකත් මේක වැඩිපුර විස්තර ඇතුව කියන්නම්. ඔයාලගේ වයසත් එක්ක ඔයාලා මාර ඩිස්ට්‍රැක්ටඩ්. ඕගොල්ලන්ගේ ඔළුව තියෙන්නේ වෙන ලෝකවල. එහෙම යන්න ඉඩ වැඩිම වයසක් මේක. ඒ වයසටම තමයි ඒ ලෙවලුත් ඇවිල්ලා දින කරන්න දෙයක් නැහැ ඉතින්. අනිත් උන් වෙන වයසක ඉඳන් ඒ ලෙවල් කරනව නෙවෙයි. හැම එකම ওই වයසෙදි ඉන්නේ. ඉතින් එහෙම තීදිත් යම් ප්‍රමාණයකට පුළුවන් වෙලා තියෙනවනේ තමන්ගේ පොඩි වෙනම ඩිසිප්ලින් එකක් තියාගෙන වෙනම තමන්ගේ වැලියුස් ආරක්ෂා කරගෙන මේක කරන්න පුළුවන් වෙනවා. තව ප්‍රමාණයකට ෆුල් ඩිස්ට්‍රැක්ටඩ් අරකයි මේකයි යම් දේවල් ටිකක් ලොකු කරගෙන ඒක ඇතුලේ ඇත්තම ලොකු දේ අමතක කරගෙන ලොකු පසුතැවීමක් අන්තිමට ඉතුරු කරගන්නවා. ටික කාලයක් ඇතුලේ ලොකු දේවල් කොහොමත් පොඩි වෙලා පේන්න පටන් ගන්නවා. අර පසුතැවීම එන්න දරුණු වෙන්න පටන් ගන්නවා. ඕකනේ සාමාන්‍යයෙන් යන සයිකල් එක. එහෙම වෙච්ච අයලා කළා ඇති අහලා බලන්න. හරි. එතකොට ඒ ඩිස්ට්‍රැක්ටඩ් ගතිය තමයි ඕගොල්ලන්ව මේකෙන් වළක්වන්නේ. IQ එක නෙමෙයි. ඔයාලගේ හැකියාව නෙමෙයි. එක එකාට තේරෙන මට්ටම් වෙනස් ඇති. එහෙම එකක් තියෙනවා. හැබැයි ඕන එකෙක්ගේ IQ එක මේකේ A level වල A3ක් දාන්න, A2යි B එකක් දාන්න, මෙඩිසින් ඉංජිනේරින් යන්න ඇති ඇත්තටම. හරි. මම කියන්නේ A2යි B එකක් දාගන්න නම් O level ඉවර වෙලා A level වලට එන ඕන එකකුගේ IQ level එක ඇති. ඒක එහෙම ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. අර ඩිසිප්ලින් එක ඕන මාර විදිහට. ඒ කියන්නේ ඔයාට මාර විනයක් තියෙනවා ආව කන්ට්‍රෝල් කරගෙන යන්න. මේකේ අමාරු පාර්ට් එක ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් තමන්ව එකතු කරලා තියාගන්න එක. කියන්නේ ඇත්තම ඕගොල්ලොත් පිළිගන්නවා ඇති වැඩ කරන්න අමාරු එළියේ තියෙන ප්‍රශ්න නිසා නෙමෙයි. ඔයාලා හින්දානේ. ඔයාලම දන්නවා වැඩ කරන්න ඕනේ. ඒ වුණාට වැඩ කරන්නේ නැහැ. හරි වැඩක්. එහෙමනේ වෙනාදී. නැතුව මේ එළියේ ප්‍රශ්නේ උඹලා කියයි එක එක හේතු. හැබැයි හරිය නැති අමුතු නිකන් අද්භූත අභ්‍යන්තර ප්‍රතිරෝධයක් වගේ එකක්. එතකොට මේකේ තියෙන්නේ ෆයිට් එක තියෙන්නේ වත් එක්ක. ඕක විසඳගෙන කොහොම හරි මේ වැඩේ වැලියු එක තේරුම් අරගෙන අර පලිබෝධ ටික අයින් කරලා මාස 6කට අවුරුදු 60 70ක ජීවිතයක මාස 6ක් කියන්නේ නොගිනිය හැකි තරම් කුඩා එකක් නේ. හරි. ඒ කෑල්ල බැරිද 100% දෙන්න? ඊටු සියලු පලිබෝධ අයින් කරලා දාලා. බැරි නෑ නේ ඕගොල්ලෝ කරන්න නැති ප්‍රශ්නේ එතන තියෙන්නේ. ඒ හින්දා මේ ඒව කල්පනා කරලා එහෙම වෙනස් කරොත් මම වැඩිපුර කොහොමද කින්ද මම ඒ ටික ස්පෙෂල් මීටින් එකේ කියන්නම්. අර මේ දැන් කියන්නේ ඉතින් සතියක් වුණත් තීරණාත්මකයි. ඒකයි ඉතින් සති 30ක් තියෙද්දි සතියක් කියන්නේ 30න් එකක්. ඊළඟ සතියෙදි 29න් එකක්. හරි. එන්නේ ඉතින් යට තියෙන එක පොඩි වෙනවා. හරි. එතකොට මේ මේ වැඩේ බරපතල වෙනවා. එන්නේ ඉතින් 30න් එකක් කියන්නේ ඒ ලෙවල් වල ලොකු පාට් එකක් ඒක. මේ වෙනකන් ඕගොල්ලෝ සමහරක් වෙලාවට දවස් පිටින් නාස්ති කරාට ඒකේ ඒ ලෙවල් වලට පස්සේ කවර් කරගන්න තියෙන්න ඉඩ තියෙනවා. දැන් සති 30ක් තියාගෙන නාස්ති කරන දවසක් ආයෙ කවර් කරන්න බෑ ඉතින් ඈ. ඒතර තමන් නාස්ති කරන විනාඩි 5ක් ගානේ ඔළුව ඇතුලේ හින ගින්නක් යන්න ඕන. මේ විනාඩි 5 ආයෙ අල්ලන්න වෙන්නේ නැහැ. ඒතර මේ විනාඩි 5 ඇතුලේ ඔයාගේ A level result එක අඩු වෙනවා. ඒතර A level result එකේ drop වීම ඔයාගේ අනාගතේ මාර ඛේදවාචක නිර්මාණය කරන්න පුළුවන්. ඒතර නාස්ති කරන හැම වෙලාවකම එහෙම හිත නාස්ති කරන්න. එහෙම හිතත් නාස්ති කරනවා කියලා කියන්නේ ඛේදවාචක ඕකේ ඛේදවාචක වලට අවුලක් නැහැ. මම නාස්ති කරනවා වගේ ගේම ඉල්ලක් නේද? කමන්නේ නැහැ. ඉතින් ඔයා ඒ කියන්නේ ඒක දැනගෙන කෙලව ගන්න අඩු ගානේ. ඒ කියන්නේ විනාඩි 5ක් ගන්න දැන් ඔය නාස්ති කරද්දී ඔක හිතෙනවනේ.
ඒ කියන්නේ කාලකන්ණි වෙනකොට ඔක හිතෙනවනේ ෆෝන් එක ඔබ ඉද්දි හිතෙනවනේ දැන් මම පාඩම් කරන්න ගත්තේ ඒත් මම මේ ෆෝන් එක ඔබ ඉන්නවා කියලා තමන් ගැන එන කලකිරීමක් එක්ක ෆෝන් එක ඔබනවා. ඕකනේ වෙන්නේ. ඒ කියන්නේ ඊටු ටිකක් බලේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. පසුතැවීමකින් ෆෝන් එක ඔබ ඉන්නවා. ඕකනේ කරන්නේ. ස්ටේටස් බලන්න ගත්තේ බලලා එනවා බලන්නේ. ඉතින් මෝඩ හරක දැන් පාඩම් කරන්නේ උදේ ඉඳන් හිතාගත්තේ වුනේ කී බලනවා. ඒක තමයි යන්නේ. ඒක තමයි හැටි. ඉතින් ඒවා සෝෂල් මීඩියා ඩිසයින් වෙලා තියෙනෙත් එහෙම තමයි. ඉතින් ඒවා යාළගේ බිස්නස්. ඉතින් යාළා උත්සාහ කරනවා යාළගේ බිස්නස් එක උපරිම ලෙවල් එකට හදන්න. ඒක ඇතුලේ යාළගේ බිස්නස් එක සාර්ථක වෙන්නේ මිනිස්සු ඒක ඇතුලේ නදවා තියාගත්තොත් තමයි. ඒකට කරන්න පුළුවන් උපරිම දන්න සෙල්ලම් ඔක්කොම බිලියන ගණන් වියදම් කරලා උන් කරනවා. ඉතින් අපිට බෑ ඒවත් එක්ක හැප්පෙන්න. අපි බොහොම පොඩි මිනිස්සු ඒගොල්ලෝ හදලා තියෙන ඇල්ගොරිතම් ඇතුලේ. අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒවට ඒ විනාඩි 5 කියන්නේ උගුලක් කියලා තේරුම් ගන්න. ඕකට විනාඩි 5න් ගිහිල්ලා ආපෙවුන්නේ නැහැ. හරිද? විනාඩි 5න් ගියපෙව් විනාඩි 50න් 60න් පැය ගණන් වලින් ඉන්නේ. ඒක තමයි යාළගේ මෙව එක. ඒකට යාළගේ බිස්නස් එක හදාගන්න, යාළගේ වෘත්තිය සාර්ථක කරගන්න ඒගොල්ලෝ මහන්සි වෙනවා. ඒත් ඔයාලට ඕනේ ඔයාලගේ වෘත්තිය සාර්ථක කරගන්න ඕගොල්ලන්ට ඒකට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම එකක් පොඩ්ඩක් තියෙනවා. හරිද? ඒතර ඒවා කල්පනා කරලා කරන්න මම තව වැඩිපුර ওই රිසල්ට්ස් ආවට පස්සේ ගන්න ස්පෙෂල් මීටින් එකේ වැඩිපුර ඒවා ගැන කතා කරන්න. හරි. ඒක අද ඊයක වෙන දෙයක් නෙවෙයි රිසල්ට්ස් එන එක. තව කොහමද ඉදිරි දවස් 10ක් ඇතුළත වගේ නම් රිසල්ට්ස් එයි. ළඟදීම ඒ කියලා 20න් පසු කියලානේ කිව්වේ. එහෙමනේ කියන්නේ පොඩ්ඩක් කාලේ ඉල්ල ගන්න 20න් පසු නමාර අප්‍රේල් අග දෙීමට උපරිම උත්සාහ කරනවා කියලා එහෙම આવොත් එහෙම ගොඩක් වෙලාවට මේ තමයි හම්බෙන්නේ. කියන්නේ අර උපරිම උත්සාහ කරනවා වගේ આવොත් අමාරුයි. උත්සාහ කරනවා කියොත් සමහර කෙනෙක් ඉන්න තියෙනවා. ඒවා ඒක හැසිරෙන විදි තියෙනවා. ඒවල බලමු ඉතින් කොහොමත් අද හෙට කියලා බයේ වැඩ කරන්න නැතුව ඉන්න එපා. සහ ඔය කාලේ මදිත් නැහැ. ඔය කියන්නේ අනේ ලේසි කියලා නෙවෙයි කියන්නේ. අපරාධනේ මෙච්චර කල් මහන්සි වුණේ එහෙම එකක් නෙවෙයි කියන්නේ. හෙන්න ගේමක්, හෙන්නම ගේමක්. හැබැයි ඔයාට ඕන නම් කරත හැකි. ගොඩක් කෙවුන්ගේ මයින්ඩ්සෙට් එක කියන්නේ මතු පිටින් ඕන උනාට අභ්‍යන්තරිකව ඕන වෙලා නැති වගේ ප්‍රශ්නයක් ගොඩක් අයට තියෙන. ඇත්තටම ඕන නම් මේක හරියට තේරුම් අරගෙන ඔයා ලෑස්ති නම් ඒ කියන විදිහට කරන්න. ඔයා ලෑස්ති නම් ෆෝන් එකේ වෙන කිසිම දෙයක් එක විනාඩියක්වත් දවස පුරා නොකර මාස 6ක් ගත කරන්න. ඔයා ලෑස්ති නම් දැනට වාගේ කාලේ නාස්ති වෙන සියලු හේතු මාස 6කට ඒවට බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. ඒක කියන්න පුළුවන් කරන්න බෑ. ෆෝන් එකක් අතාරින්න මොන අමාරුවක්ද තියෙන්නේ? තමන්ගේ කාලනාස්ති වෙන්න දැනට තියෙන හේතු ටික බලන්නකෝ. නිකන් මතක් කරන්න ප්‍රධාන හේතු 3ක් මතක් කරන්න. ඒව නතර කරන්න ලේසියක්ද? ඒකට මාර කමිට්මන්ට් එකක් එන ගටක් ඕනේ ඒකට. ඒක දෙන එකයි වැඩේ තියෙන්නේ. හරි. වා ඒකට ලෑස්ති නම් අපෝ මේ ඔය තියෙන සති 30න් සබ්ජෙක්ට් තුනම ෆේල් වෙන්න ඉන්න එක කියන්නේ. ඒ තුනම නැතත්. හරිද? ඒ දෙකයි B එකක්වත් අඩුම ගානේ යන්න නම් පුළුවන්. හරිද? ඒක ඕගොල්ලන්ගේ අතේ තමයි කතන්දරේ තියෙන්නේ. ඔයාලා තීරණය කරන්න. ඒ කියන්නේ නිකන් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ කන පිට හැරෙනවා නම් ඔයාගේ යන්න තියෙන රිසල්ට් එක කන පිට හැරෙයි. එහෙමයි වෙන්නේ. හරි. අපි